දශක 5කට පසු මිනිසුන් රගත් අභ්‍යවකාශ යානයක් සඳ වටා ගමන් කරවීමේ ආටිමිස් 2 මෙහෙයුම තවත් පැය කිහිපයකින් දියත් කිරීමට නියමිතයි. නාසා ගගනගාමීන් වන ක්‍රිස්ටිනා කොච්, වික්ටර් ග්ලෝවර්, රීඩ් වයිස්මන් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් මෙම ආටිමිස් 2 මෙහෙයුමට එක්ව සිටිනවා. මෙය චීනයට පෙර නැවතත් සඳ මතුපිටට මිනිසුන් ගොඩ බැස්වීම සඳහා නාසා ආයතනය තබා ඇති ප්‍රධානතම සහ අතිශය තීරණාත්මක පියවරේ මූලික අදියරක් ලෙසයි සැලකෙන්නේ. ඇපොලෝ මෙහෙයුම දියත් කළ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යාබද දියත් කිරීමේ පීටිකාවක සිට මෙම අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමද විශේෂත්වයක්. අඩි 322ක් එනම් මීටර් 98ක් උස ඇති ස්පේස් ලොන්ච් සිස්ටම් රොකට්ටුවක් වන මෙම රොකට්ටුව මුදුන ඔරියන් නම් ගගනගාමී කැප්සූලයෙන් සමන්විතයි. මෙම මෙහෙයුම යටතේ අදාළ අභ්‍යවකාශ යානය සඳ වටා දින 10ක් ගමන් කර නැවත පෘථිවියට පැමිණීමට නියමිත අතර මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් දශක 5කට පසු සඳ ආසන්නයට මිනිසුන් ගමන් කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනවා.